හරි. අපි රසායනික ගණනය කියන කොටසට අදාළ විභාග ප්‍රශ්න සාකච්ඡා කරන්න හදන්නේ. විශේෂයෙන් පේසුල් පොත තමයි මම මේකට අරගෙන තියෙන්නේ. ඒකේ තියෙනවා රසායනික ගණනය කියලා වෙනම ගණන් කොටසක්. අපි මේ ගණන් ටික හදමු. හරි. ඒතර 1981 10 වෙනි ප්‍රශ්නේ තමයි මේ ගාන. ඒක බාෂ්මික අම්ලයක එම්බෙදීම 10 ද්‍රාවණයකින් මිලිලීටර් 75ක්. ඒක බාෂ්මික අම්ල. මුලින්ම ළමයි ඒක බාෂ්මික අම්ලයක් කියන්නේ මොකක්ද කියලා අපි තේරුම් ගන්න ඉපේ. මෙහෙමයි. ඒක බාෂ්මික අම්ලයක් කියන්නේ බස්ම එකකට කැමති අම්ලයක්. බස්ම එකකට කැමති අම්ලයක්. ඒතර බස්ම එකකට කැමති වෙන්නේ ඒ අම්ලය සතුව H+ එකක් තියෙන නිසා. එනිසා ඒක බාෂ්මික අම්ලයක් අපි නිරූපණය කරන්නේ HA කියලා. හරිද? ඊට පස්සේ ද්වි ආම්ලික බස්මයක් කියලා කියනවා. ද්වි ආම්ලික බස්මයක්. ද්වි ආම්ලික බස්මයක් කියලා කියන්නේ එයා කැමති අම්ල දෙකකට කැමති බස්මයක්. හරිද? ඒතර අම්ල දෙකකට කැමති බස්මයක් නම් ඒ බස්මේ OH- දෙකක් තියෙනවා. මොකද බස්මයක තියෙන OH- අම්ලයක තියෙන H+. එහෙම හිතන්න. එතකොට ද්වි ආම්ලික බස්මයක් හින්දා අම්ල දෙකකට කැමති බස්මයක් නේ. එහෙනම් OH- දෙකක් තියෙන්න ඕනේ. එතකොට අපි ඒක පොදුවේ ලියමු BOH twice කියලා. හරි නේද? පොදුවේම නිරූපණය කරා අම්ලය සහ බස්මය. දැන් අපිට කියන්නේ ඔය එම්බෙදීම 10 කියලා දීලා තියෙන ළමයි සාන්ද්‍රණය. ඒ කියන්නේ ඒකාම්ලික බස්මේ සාන්ද්‍රණය නැත්නම් H එක දැන් අපි ගමු. H එකේ සාන්ද්‍රණය එම්බෙදීම 10යි. ඊට පස්සේ BOH twice ගේ සාන්ද්‍රණය එම්බෙදීම 5යි. මෙහෙමයි කියන්නේ. අපි විස්තර තැන ගමු. HA ද්‍රාවණයක මිලිලීටර් 75ක්. ඒ කියන්නේ ඝන සෙන්ටිමීටර් කිව්වත් එකයි මිලිලීටර් කිව්වත් එකයි 75ක්. සම්පූර්ණයෙන්ම උදාසීන මේක එම්බෙදීම 10 මැගේ සාන්ද්‍රණය. මෙයාව සම්පූර්ණයෙන් උදාසීන කරන්න දාන්න ඕන එම්බෙදීම 5ක් වෙච්ච BOH twice පරිමාව තමයි අපෙන් අහන්නේ. හරිද? අපි මේකට දාමු V ඝන සෙන්ටිමීටර කියලා. හරිම ලේසි. ඕගොල්ලන්ට තියෙන ඉස්සෙල්ලම මෙයාගේ සාන්ද්‍රණය දන්නව පරිමාව දන්නව. HA ගේ මවුල ගන්න හොයා ගන්න. හරිද? මුලින්ම ඔන්න HA ගේ මවුල ගන්න හොයමු. අපි සාන්ද්‍රණයෙන් කියන්නේ 1000ක තියෙන මවුල ගන්නනේ. ඒතර 1000ක තමයි එම්බෙදීම 10 තියෙන්නේ. තමයි. මේ උඩ තියෙන පදේ බෙදීම 10 තියෙන්නේ. ඒක ඔයාලට මෙතෙන්ට 10 කියලා දාන්න පුළුවන්. හරිද? ಗುಣ කිරීම 70. ඔන්න HA ගේ මවුල ගන්න හෙව්වා. දැන් ඔයාලට තියෙන්නේ HA සහ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ගේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් නෙමෙයි BOH twice ගේ ප්‍රතික්‍රියාව ලියන්න. එතකොට HA ධන BOH twice මොනවද බලන්න ලැබෙන්නේ? මේකේ තියෙන්නේ H+ OH- එක එකතු වෙලා ජල අණු හදනවා. හැබැයි මෙතන H+ එකයි OH- දෙකක් තියෙනවා. එතකොට මෙතෙන්ට H+ දෙකක් ඕනේ. එතකොට ජල අණු දෙකක් හැදෙන්න ඕනේ. ඊට පස්සේ මේකේ ඍණ අයනය A- ධන අයනය B2+. හරිනේ? එහෙනම් මෙතන B2+ ධන අයන පිස්සර ලියන්නේ. ඉතින් ඍණ අයනනේ. කොහොමද ලියන්නේ? සංයුත මාරු කරන්න ඕනේ. ඒතර B ගේ සංයුත 2යි එක මෙතන ලියනවා. A ගේ සංයුත 1යි එක මෙතන ලියනවා. හරිද? ඔන්න BA2 තමයි සංයුත. හරි. ඒ කියන්නේ දෙකට එකයි ළමයි ස්ටොයිකියෝමිතිය. දැන් අපි කාගේ මවුල ගන්නද දන්නේ? HA ගේ මවුල ගන්න අපි හොයාගත්තා. එහෙනම් ස්ටොයිකියෝමිතිය අනුව උඩින් වැටෙන්න ඕන BOH twice ගේ මවුල ගන්න හොයන්න මොකද්ද කරන්න ඕන? මේ මවුල ගන්න මෙයාගේ දෙකකට මෙයාගේ එකයිනේ ඕනේ. එහෙනම් BOH twice ගේ මවුල ගන්න හොයන්න මොකද කරන්න ඕනේ? මේ මවුල ගන්න බෙදනවා දෙකකින්. එතකොට තමයි BOH twice මවුල ගන්න ලැබෙන්නේ. ඉතින් මේ මවුල ගන්න කොච්චර පරිමාවකද තියෙන්නේ කියලා අපි දැන් දන්නවනේ. මොකද මේ දාන V පරිමාව
ඇතුලේ මේ මවුල ගාන තියෙනවා. මොකටද මේ විපරිමා දැම්මේ? මේ එච්චේ සම්පූර්ණයෙන්ම උදාසීන කළා දාන්න. එතකොට අපි හොයාගත්තා එච්චේ මවුල ගාන. එහෙනම් ස්ටොයිකියොමෙට්‍රි අනුව අපි හොයාගත්තා උඩින් වැටෙන්න ඕනේ BOH2S ගේ මවුල ගාන. එහෙනම් ඔයාලට තියෙන්නේ විපරිමාක මවුල ගාන හොයන්න. ඒක සමාන කරන්න මේ මවුල ගාන. මේ විපරිමාක මවුල ගාන කොහොමද හොයන්නේ? 1000ක තමයි m බෙදීම 5ක් තියෙන්නේ. ඒවා 5 යටට දැම්ම හරිනේ. ගුණ කිරීම v. හරිද? එහෙනම් ඒක සමාන කරන්න m බෙදීම 75 10 10 2. දැන් සුළු කරමු. m ට m කැපෙනවා. මේ 10ට මේ 10 කපලා දාන්න පුළුවන්. 5ට මෙතන 2යි. ඒතර v සමානයි 75 බෙදීම 4. v සමානයි 7ට 1යි 35ට 8යි 32යි. එතකොට 18.7යි ඝන සෙන්ටිමීටර්. එහෙනම් මේ ප්‍රශ්නේ උත්තරේ ඉන්නේ 18.75. එතකොට මින් එකක්වත් නොවේ කියන පිළිතුර තමයි ගන්න වෙන්නේ. එහෙනම් ඒ ගාන හදන්නේ මේ විදියට. පැහැදිලිනේ? ඊට පස්සේ දෙවෙනි ගාන බලමු. දෙවෙනි ගාන KOH ද්‍රාවණයකින් මිලිලීටර් 15ක්. එතකොට ඉන්නේ KOH ද්‍රාවණයකින් මිලිලීටර් 15. දැන් ඝන සෙන්ටිමීටර් 15ක් සම්පූර්ණ උදාසීන කිරීම සඳහා මේක සම්පූර්ණ උදාසීන කරන්න 0.1 මවුල ඝන ඩෙසිමීටරයට H2SO4 ද්‍රාවණ ඝන සෙන්ටිමීටර් 45ක් අවශ්‍ය වුණා කියලා තමයි කියන්නේ. ඔයාලගේ ගන්න මේ KOH ද්‍රාවණයේ ප්‍රබලතාව. මේ ප්‍රබලතාව කියලා අහන්නේ ළමයි සාන්ද්‍රණය අහන්නේ. හරිද? ඒක මෙහෙමයි කරන්නේ. ඉස්සෙල්ලම ඕගොල්ලන්ට දැන් මෙයාගේ මවුල ගන්න හොයන්න බෑනේ. අය සාන්ද්‍රණය දීලා නැහැනේ. ඒක නේ අපි ප්‍රශ්නෙන් අහන්නේ. අපිට පුළුවන් වැය වෙච්ච H2SO4 මවුල ගන්න හොයන්න. නේ? මෙන්න වැය වෙච්ච H2SO4 මවුල ගන්න. 1000ක තමයි 0.1ක් තියෙන්නේ. ගුණ කිරීම 45. එතකොට 4.5 වැඩි කිරීම 10/3යි මවුල්. දැන් H2SO4 සහ KOH අතර ප්‍රතික්‍රියාවලියමු. H2SO4 ධන KOH මොකද හැදෙන්නේ? මේකේ තියෙන ධන ආයන K+ මේකේ තියෙන ඍණ ආයන SO4 2-. එතකොට හැදෙන්නේ K2SO4 ඊට පස්සේ ජලය. තුලිත කරනකොට මෙතෙන්ට දෙකක් දානෝ ජල අණුත් එතකොට දෙකක් හැදෙනවා. දැන් එතකොට H2SO4 ගේ මවුල ගාන අපි හෙව්වනේ ළමයි. එහෙනම් ස්ටොයිකියොමෙට්‍රි අනුව මෙතන තිබිච්ච KOH ගේ මවුල ගාන. දැන් ප්‍රතික්‍රියා කරන මේ ගාන මේ H2SO4 මවුල ගානත් එක්ක ප්‍රතික්‍රියා කරන KOH ඒ වගේ කී ගුණයක් තියෙන්න ඕනේ? දෙගුණයක් තියෙන්නේ. ඒකට 2යි ළමයි ස්ටොයිකියොමෙට්‍රි. එහෙනම් අපිට හොයාගන්න පුළුවන් අවශ්‍ය KOH මවුල ගාන. එතන මෙතන තිබිච්ච KOH මවුල ගාන හොයාගන්න පුළුවන්. කොච්චරද? 4.5 වැඩි කිරීම 10/3 ගුණ කරනවා දෙකෙන්. එතකොට 9 වතාවක් 10/3යි මවුල. ඔන්න මෙතන තිබිච්ච KOH මවුල ගාන. ඒක අපි ස්ටොයිකියොමෙට්‍රි තමයි හෙව්වේ. මොකද අපි ඉස්සෙල්ලා හෙව්ව H2SO4 මවුල ගාන ප්‍රතික්‍රියා කරපු. එහෙනම් ප්‍රතික්‍රියාවේ අපිට තේරෙනවා මෙයාගේ මවුලයකට මෙයාගේ මවුල දෙකක් ප්‍රතික්‍රියා කරන්න අවශ්‍ය වෙනවා. එහෙනම් මෙතන H2SO4 ගේ මවුල ගාන අපි හෙව්වා. ඒ වගේ දෙගුණයක් KOH ඕනේ. දැන් මේ KOH මවුල ගාන තියෙන්නේ කොච්චර පරිමාවක් ඇතුළේද? 15ක් ඇතුළේ ළමයි. සාන්ද්‍රණය කියන්නේ මොකද්ද? 1000ක තියෙන මවුල ගාන. එහෙනම් අපිට KOH ගේ සාන්ද්‍රණය හොයන්න පුළුවන්. මේ මවුල ගාන තියෙන්නේ 9 වතාවක් 10/3 තියෙන්නේ 15ක මෙච්චර නම් 1000ක කොච්චරද කියන එක තමයි සාන්ද්‍රණය කියලා කියන්නේ. හරිද? එතකොට මෙහෙම 10/3 කැපිලා යනවා 3 වරක් 3යි 3 වරක් 5යි. එතකොට KOH ගේ සාන්ද්‍රණය 0.6යි. මවුල් ගන්න ඩෙසිමීටර කියලා හොයාගන්න පුළුවන්. හරිනේ? ඒතර උත්තරේ එන්නේ 2ට 5 0.6. ඇදලි නේද? ඉතින් තුන්වෙනි ගාන හදමු.
සල්ෆියුරික් අම්ල ද්‍රාවණයක මිලිලීටර් 25ක් මගින් 0.1 m ඔය කැපිටල් M අකුරින් දෙන ළමයි සාන්ද්‍රණය. කියන්නේ මවුල් ඝන ඩෙසිමීටරයට. හරිනේ. එතකොට 0.1ක් මවුල ඝන ඩෙසිමීටර කෝස්ටික් පොටෑස්. කෝස්ටික් පොටෑස් කියලා කියන්නේ පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් වලට හොඳ මිලිලීටර් 30ක් සම්පූර්ණයෙන් උදාසීන කරලා දී. ඒ කියන්නේ මෙහෙම කතාවක් කියන්නේ පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයක් තියෙනවා. ඒගේ සාන්ද්‍රණය 0.1 මවුල ඝන ඩෙසිමීටරයට ඒකේ තිබිලා තියෙනවා ඝන සෙන්ටිමීටර් 30ක්. මෙන්න මේකේ තියෙන KOH මවුල ගාන උදාසීන කරන්න මොනවද ඕන වෙලා තියෙන්නේ? H2SO4 සල්ෆියුරික් අම්ල ද්‍රාවණ මිලිලීටර් 25ක් ඕන වුණා කියලා තමයි කියන්නේ. ඔයාලගෙන් අහනවා මේ සල්ෆියුරික් අම්ල ද්‍රාවණයෙන් මිලිලීටර් 100ක ඇති සල්ෆේට ප්‍රමාණාත්මක අවක්ෂේප කිරීම සඳහා අවශ්‍ය බේරියම් ක්ලෝරයිඩ් ප්‍රමාණය කොච්චරද කියලා අහන්නේ. මෙහෙමයි තමයි. අහන්නේ H2 මේකේ තියෙන H2SO4. හරි? මේකේ තියෙන H2SO4 මිලිලීටර් 100ක, ඒ කියන්නේ ඝන සෙන්ටිමීටර් 100ක තියෙන සල්ෆේට ප්‍රමාණාත්මක අවක්ෂේප කරන්න අවශ්‍ය වන BaCl2 මවුල ගාන අපෙන් අහන්නේ. මවුල ගාන ග්‍රෑම් ගාන තමයි අහලා තියෙන්නේ. දැන් අපි මෙහෙම ඉස්සෙල්ලම ළමයි මෙන්න මේ පරීක්ෂණය මේ දත්තෙන් අපිට හොයාගන්න පුළුවන් ඔය H2SO4 ගේ සාන්ද්‍රණය. සාන්ද්‍රණය දිල නැහැ ළමයි. සාන්ද්‍රණය දිල නැහැ. එහෙනම් අපි බලමු මේක ඉස්සෙල්ල හොයන්න. මුලින්ම අපිට හොයාගන්න පුළුවන් KOH මවුල ගාන. මේ KOH මවුල ගාන වැය වෙච්ච ප්‍රතික්‍රියා කරපු 1000ක තමයි 0.1. මොකද සාන්ද්‍රණය කියන්නේ හැමතිස්සෙම 1000ක තියෙන මවුල ගාන. 1000ක 0.1 නම් ගුණ කරනවා 30. එතකොට ඉන්නේ 3 වැඩි කිරීම 10 ඍණ 3යි මවුල. ඔය තමයි KOH ගේ මවුල ගාන. හරිද? දැන් අපි ලියනවා KOH H2SO4 පොතේ ප්‍රතික්‍රියාව. එතකොට KOH ධන H2SO4 හැදෙනවා මොකද හැදෙන්නේ? K2SO4 ධන 2යි ජලය. එතන දෙකක් දාන්න ඕනේ. එහෙනම් KOH ගේ මවුල ගාන දෙකෙන් බෙදුවම H2SO4 ගේ මවුල ගාන හොයාගන්න පුළුවන්. මෙයාගේ දෙකකට මෙයාගේ එකයි මෙයාගේ මවුල දෙකට මෙයාගේ මවුල එකක් නිසා. ඒ කියන්නේ ස්ටොයිකියුමෙටි දෙකට එක නිසා අපිට හොයාගන්න පුළුවන් H2SO4 මවුල කොච්චරක් තිබුණද එතන වැය වුණාද කියලා. 25ක තමයි පරිමාව. මේ පරිමාව ඇතුලේ තිබිච්ච මවුල ගාන අපිට දැන් හොයාගන්න පුළුවන්. ස්ටොයිකියුමෙටි අනුව. මොකද කරන්නේ 3 වැඩි කිරීම 10 ඍණ 3 බෙදනවා දෙකෙන්. ඍණ 1.5 වතාවක් 10 ඍණ 3යි මවුල. ඔය තමයි H2SO4 ගේ මවුල ගාන. හරිද? දැන් අපිට පුළුවන් ඔය H2SO4 ද්‍රාවණයේ සාන්ද්‍රණය හොයාගන්න. හරිද? කොහොමද හොයන්නේ? මෙන්න මේ මවුල ගාන කොච්චර පරිමාවක් තුලද තිබිලා තියෙන්නේ ළමයි? 25ක් නේ මේකට දැම්මයි කියන්නේ. එතන මේ මවුල ගාන තිබිලා තියෙන්නේ 25ක්. එහෙනම් 25ක තියෙන්නේ 1.5 වතාවක් 10 ඍණ 3 නම් ගුණ කරනොත් 1000ක කොච්චරද? 25ක තියෙන ඔය වගේ මවුල ගානක් නම් 1000ක කොච්චරද? එතකොට සුළු කරද්දී මේකනේ මේක කැපෙනවා. එතකොට 1.5 25 0.150ට 6. එහෙනම් මෙන්න ඔය දීපු H2SO4 ද්‍රාවණයේ සාන්ද්‍රණය. එතකොට මෙන්න මෙච්චර සාන්ද්‍රණයක් තියෙන ද්‍රාවණයකින් තමයි 100ක් ගන්නව කියලා කියන්නේ. එහෙනම් දැන් අපි හොයන්න ඕනේ මෙතන කොටසට අදාළව ඝන සෙන්ටිමීටර් 100 තුල H2SO4 මවුල ගන්න. දැන් ඔයාලා මේ දන්නවනේ සාන්ද්‍රණය 1000ක තමයි 0.06ක් තියෙන්නේ ගුණ කරනවා 100. එතකොට එනවා 6 වතාවක් 10 ඍණ 3යි මවුල. ඔන්න මේක ඇතුලේ තියෙන H2SO4 මවුල ගන්න. දැන් මේ H2SO4 කාත් එක්කද ප්‍රතික්‍රියා කරවන්නේ ළමයි? BaCl2 එක්කනේ. කවුද මේ හැදෙන අවක්ෂේප මේ බලන්න. මෙතන H+ උයි Cl- උයි එකතු වෙලා හැදෙන්නේ මොකද්ද ළමයි? HCl2. හරිද? බේරියම් ධන 2යි SO4 ඍණ 2යි එකතු වෙලා හැදෙනවා බේරියම් සල්ෆේට්.
මේ බේරියම් සල්ෆේට් කියලා කියන්නේ ළමයි අවක්ෂේපයක්. බේරියම් සල්ෆේට් කියලා කියන්නේ අවක්ෂේපයක්. හරිද? එතකොට ඔයාලගෙන් අහන්නේ මේ ප්‍රමාණාත්මකව මෙතන තියෙන සල්ෆේට් ටික අවක්ෂේපගත කරන්න අවශ්‍ය වෙන BaCl2 ගන්න යහන්නේ. එහෙනම් H2SO4 මවුල ගන්න අපි දැන් හොයාගත්තා 6 වතාවක් 10 3. එහෙනම් අවශ්‍ය BaCl2 මවුල ගන්න කොච්චරද ළමයි? එකට එක නිසා 6 වතාවක් 10 3යි තමයි ඕන වෙන්නේ. එතකොට මේක අපි මෙහෙම දෙයක් කරන්න පුළුවන්. මේක මේ 6 වරක් 10 කියලා උත්තරයක් දීලා නැහැ නේද මවුල වලින්. එතකොට තව උත්තරයක් දෙන්න මිලි මවුල 6යි කියලා. කියන්නේ මෙහෙමයි. මවුල මිලි මවුල 1000ක් මිලි මවුල 1000ක් මවුල 1යි වුණ සම්බන්ධය හොදේ. මිලි මවුල 1000ක් මවුල 1යි. එතකොට මවුල මිලි මවුල කරන්න නම් මවුල ගන්න මිලි මවුල බවට පත් කරන්න නම් 1000න් ගුණ කරන්න ඕන. එතකොට ඇත්තටම බේරියම් ක්ලෝරයිඩ් මිලි මවුල ගන්න 6යි. එහෙනම් මේක 1000න් ගුණ කරාම 1000 × 1000යි කැපිලා යනවනේ. ඒතර උත්තරේ ඉන්නේ මිලි මවුල 6ක් කියන එක. ඒ කියන්නේ තුන්වෙනි එකට එන්නේ උත්තරේ 1. හරිනේ? ඊට පස්සේ හතරවෙනි ගාන හදමු. සාපේක්ෂ පරමාණු ස්කන්ධය 30ක් වෙච්ච A නම් මූල ද්‍රව්‍යයක් B නම් වෙනත් මූල ද්‍රව්‍යයක් සමග ප්‍රතික්‍රියා කර AB3 නම් සංයෝගය සාදයි. ඒ කියන්නේ A කියන මූල ද්‍රව්‍යය B කියන වෙනත් මූල ද්‍රව්‍යයක් සමග ප්‍රතික්‍රියා කරලා AB3 කියන මේ සංයෝගය හදනවලු. එතකොට A වල ග්‍රෑම් 1.5 B වල ග්‍රෑම් 5.4ක් සමග සම්බන්ධ වී නම් B වල සාපේක්ෂ පරමාණු ස්කන්ධය තමයි අපෙන් අහන්නේ. එතකොට අපිට A ගේ සාපස් දීලා තියෙනවා. A ගේ සාපස් සමානයි කීයද? 30යි. ඔයාලගේ ප්‍රශ්නෙන් අහන්නේ B ගේ සාපස් කොච්චරද? එතකොට මේ A ගේ ග්‍රෑම් ප්‍රතික්‍රියා කරපු ගාන දීලා තුන 1.5ක්. මෙයාගේ 1.5ක් මෙයාගේ 5.4ක් එක තමයි ප්‍රතික්‍රියා කරලා තියෙන්නේ. හරි. ඉස්සෙල්ලම ළමයි අපි මේක තුලිත කරගන්න ඕනේ. මේ ප්‍රතික්‍රියා තුලිත කරගන්න ඕනේ. A 1යි B 3යි නිසා අපිට 3යි B කියලා දාන්න. හරිද? දැන් ඔයාලට පුළුවන් හොයාගන්න A ගේ මවුල ගාන. ප්‍රතික්‍රියා කරපු A මවුල ගාන. මොකද කරන්නේ? 1.5 බෙදනවා 30. හරිද? එතකොට නිකී 0.0.5යි. හරිද? ඔය තමයි A ගේ මවුල ගාන. දැන් එහෙනම් ස්ටොයිකියෝමිතිය අනුව අවශ්‍ය B ගේ මවුල ගාන කොච්චරද ළමයි? ස්ටොයිකියෝමිතිය අනුව ඉස්සෙල්ලමට කිය. මේ මවුල ගාන වගේ 3 ගුණයක් B මවුල ඕන නේද? එකට 3යි ස්ටොයිකියෝමිතිය. එහෙනම් 0.05 ගුණ කරන්න 3. හේතුව ස්ටොයිකියෝමිතිය ස්මි එකට 3 නිසා. තොරනවා 3 වරක් 5 0.15යි මවුල. එහෙනම් ළමයි මෙන්න මේ ස්කන්ධය ඇතුලේ අනිවාර්යයෙන්ම මේ මවුල ගාන තියෙන්න ඕනේනේ. මොකද ස්ටොයිකියෝමිතිය අනුව මේ මවුල ගාන අවශ්‍යයි B ගේ. ඉතින් 5.4ක්නේ දාලා තියෙන්නේ B ගේ. ඒ කියන්නේ 5.4 ඇතුලේ මේ මවුල ගාන තියෙන්න ඕනේ. එහෙනම් අපි B ගේ මවුල ගාන වල තව ක්‍රමයක් තමයි ස්කන්ධ බෙදනවා මෞලික ස්කන්ධය. ඉතින් B ගේ මෞලික ස්කන්ධ කියන්නේ සාපස්ම තමයි. නේ? බෙදුවට පස්සේ කීයට සමාන වෙන්න ඕනේ? 0.15ට සමාන වෙන්න ඕනේ. එහෙනම් m සමාන වෙන්නේ 5.4 බෙදීම 0.15. ඒ කියන්නේ 540 බෙදීම 15. ඒතර 5න් කැපුවොත් 5 වරක් 3යි. ඒතර 5 වරක් 1යි 0.8යි. 108 බෙදීම 3 කියලා කියන්නේ 10ට 3යි 18ට 6යි. ඒතර එනවා 36 කියන උත්තරය. එහෙනම් 4ට එන්නේ උත්තරේ 5 වෙනි එක.
ඊට පස්සේ අපි පස්වෙනි ගාන හදමු. ඒකේ තියෙන්නේ 2H2O2 ඊතලයක් 2H2O දැන් O2 කට ප්‍රතික්‍රියා තුලිත කරලා දීලා තියෙනවා. යන සමීකරණයට අනුව H2O වියෝජනය වේ සා වූ පීහිදී ඔක්සිජන් ලීටර් 2.24ක් එකතු කර ගැනීමට අවශ්‍ය H2O2 මවුල ගණන. මෙහෙමයි ළමයි. සා වූ පීහිදී සම්මත උෂ්ණත්වය හා පීඩනයේදී වායු මවුල එකක පරිමාව ඝන ඩෙසිමීටර් 22.4. එතන ලීටර් කිව්වත් එකයි ලීටර් 22.4යි එක මවුලයක පරිමාව. ඒක අපි දැනගත යුතු දෙයක් ළමයි. ඒතර ඔයාලට දීලා තියෙනවනේ මොනවද ඔක්සිජන් ලීටර් 2.24ක් කියලා. එහෙනම් ඔයාලට පුළුවන් පිට කර ගන්න ඕන වෙන O2 ගේ මවුල ගාන හොයන්න. ලීටර් ගාන දීලානේ. ඒතර යම් පරිමාවක අඩංගු මවුල ගාන හොයන්න ඔයාලට කරන්න තියෙන මේ පරිමාව බෙදන්න 22.4. මොකද 22.4ක මවුල එකක් තියෙනවා. එහෙනම් ඔයාලට දීපු පරිමාවේ තියෙන මවුල ගාන හොයන්නේ පරිමාව බෙදුව 22.4. ඒතර බලන්නකෝ පරිමාව කීයද දීලා තියෙන්නේ ලීටර් 2.24. එහෙනම් මේ ලීටර් ගාන බෙදන්න 22.4යි මවුලයට ලීටර්. මවුලික පරිමාවය. ඒතර ලීටර් කැපිලා 0.1 මවුල. එහෙනම් දැන් ප්‍රතික්‍රියා දීලා තියෙනවා 2H2O2 2H2O දන O2 වෙන O2 ගේ මවුල ගන්න මේ යටින් ලියන්නේ 0.1 කියලා ළමයි. ස්ටොයිකියෝමෙට්‍රි අනුව H2O2 මේක 1ට 2යිනේ. එහෙනම් මේ වගේ දෙගුණයක් H2O2 මවුල අවශ්‍යයි. එහෙනම් H2O2 මවුල ඕනේ 0.2. හරි ලේසි ගන්න. නේ? පොඩ්ඩයි. එහෙනම් උත්තරේ ඉන්නේ 5ට ඉන්නේ 3. 6ට පස්සේ බලමු. ප්‍රතික්‍රියාව සම්පූර්ණයෙන්ම සිදුවේ යයි උපකල්පනය කරන්නේ නම් H2 මවුල දෙකක් සහ N2 මවුල එකක් ප්‍රතික්‍රියා වී සෑදෙන NH3 මවුල සංඛ්‍යා කොපමණ වේද කියලා අහන්න. ඒකට ඔයාලට තියෙන ඉස්සෙල්ල ප්‍රතික්‍රියාව ලියන්න N2 ධන H2 ඊතලයක් NH3 තුලිත ගානේ මෙතන N දෙකක් නිසා මෙතන දෙකක් දානවා. ඊට පස්සේ H6ක් වෙනවා මෙතන 3ක් දානවා. මතයි ප්‍රතික්‍රියා. ඒකට අපිට දීලා තියෙනවා ආරම්භක ප්‍රමාණ විදියට පොඩි මිශ්‍ර කිරීමක් දීලා තියෙන්නේ. ඒතර N2 ගේ මවුල කීයක්ද ළමයි? N2 මවුල 1ක්. මෙයාගේ මවුල 1කුයි. H2 ගේ මවුල 2ක්. හරි. දැන් බලමු ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්නේ කොහොමද කියලා. ඔය මිශ්‍ර කරමු මවුල ගන්නනේ. මෙයාගේ එකම ප්‍රතික්‍රියා කරොත් මෙයාගේ ප්‍රතික්‍රියා කරන්න කොච්චරක් ඕන වෙනවද ළමයි? 1ට 3යි. ඒ කියන්නේ මේ වගේ 3 ගුණයක් ඕනේ. හැබැයි තියෙන්නේ කීයද? මිශ්‍ර කරලා තියෙන්නේ කීයද H2? මවුල 2යිනේ මිශ්‍ර කරලා තියෙන ළමයි. එහෙනම් ඔය විදිහට ප්‍රතික්‍රියාව වෙන්න විදියක් නැහැ. මොකද H2 මවුල 3ක් ඕන වෙනවා. නමුත් තියෙන්නේ කීයද? 2යිනේ H2. ඒ නිසා ඔය ප්‍රතික්‍රියාව ඔහොම වෙන්නේ නැහැ. මම හිතපු විදිය වැරදි. එහෙනම් කොහොම අනිත් පැත්තට හිතන්න. මෙයාගේ දෙකම ප්‍රතික්‍රියා කරනව නම් මෙයාගේ ප්‍රතික්‍රියා කරන්න ඕනේ 3ට 1යි. ඒ කියන්නේ මේ මවුල ගන්න බෙදන්නේ මේ අංකෙන්. ඊටසේ ගුණ කරන්න අදාළ ඔයාලට හොයන්න ඕන එක්කෙනාගේ අංකෙන්. ඒකත් පොඩ්ඩක් කියන්න. ඉස්ටෝගේ විදිහට ළමයි ඔයාලා කිසි කෙනෙක්ගේ මවුල ගන්න එයාගේ අංකෙම බෙදන්න ඉස්සෙල්ලා. බෙදලා ඔයාලට හොයන්න ඕන එක්කෙනාගේ අංකෙන් ගුණ කරන්න. හරිද? එතකොට මම මෙතන 2 බෙදුවා 3ෙන් ගුණ කරා එකෙන්. එකෙන් ගුණ කරන්න දෙයක් නැහැනේ. ඔන්න හොතේ ප්‍රතික්‍රියාව. ඒතර මෙයා හැදෙන කොච්චරද? 1ට 2. ඒ කියන්නේ මේ වගේ දෙගුණයක්. 2 බෙදීම 3 ගුණ කිරීම 2. ඔන්න හැදෙන ගාන NH. අපෙන් අහන්නේ මොකද්ද? සෑදෙන NH3 මවුල සංඛ්‍යාව කොපමණ වේද කියලා නේනම් සෑදෙන NH3 ගේ මවුල ගාන 4 බෙදීම 3යි. 4 බෙදීම 3 කියලා කියන එක අපිට දීලා දෙනවා මේ 1යි 3න් 1යි කියලා. මිශ්‍ර භාගයක් විදිහට. ඒතර මේ දෙක සමානයි නේද? එහෙනම් ඒක තමයි උත්තරේනේ.
අපි හැදුවේ 6 වෙනි ප්‍රශ්නේ. දැන් 7 වෙනි ප්‍රශ්නේ බලමු. ඇලුමිනියම් ලෝහය ග්‍රෑම් 5.4ක් වැඩිපුර ජලීය ශාරය සමග ප්‍රතික්‍රියා කරවීමෙන් ලැබෙන හයිඩ්‍රජන් වායු පරිමාව සා වූ පීඩි කොපමණ වේදයි. මෙතන ඔයාලා හොයන්න ඕනේ පිට වෙන H2 මවුල ගන්න ළමයි. ඒකට ඔයාලා ඇලුමිනියම්ගේ මවුල ගන්න හොයාගන්න වෙනවා. මුලින්ම. ඇලුමිනියම්ගේ මවුල ගන්න හොයන්න පුළුවන් 5.4ක් ප්‍රතික්‍රියා කරලා තියෙන්නේ. 5.4 බෙදෙන ස්කන්ධ බෙදෙන මෞලික ස්කන්ධ. ඇලුමිනියම් මෞලික ස්කන්ධ 27. මවුලයට ග්‍රෑම්. ත්‍රිජීවිතකී කැපුණා 0.2යි මවුල. ඔන්න ඇලුමිනියම් මවුල. ඊට ඇලුමිනියම් ප්‍රතික්‍රියා කරනව ළමයි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සමග. වැඩිපුර ශාරය කියන්නේ අපි ගමු සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කියලා. මේ ප්‍රතික්‍රියා තුලිත කරන්න ළමයි අනිවාර්යයෙන් මේ පැත්තට ජලය දාන්න ඕනෙමයි. හොඳ නැත්නම් තුලිත කරන්න බෑ. හැදෙන්නේ සෝඩියම් ඇලුමිනේට් ධන H2. මේක තුලිත කරන විදිහත් මතක තියාගන්න. 2 අවසානයේ 3යි. හරි. දැන් ඇලුමිනියම්ගේ මවුල ගන්න 0.2 නේ ළමයි. එහෙනම් ස්ටොයිකියමිටි අනුව H2 ගේ මවුල ගන්න කොච්චරද? පිටවෙන H2 ගේ මවුල ගන්න කොහොමද හොයන්නේ? ඇලුමිනියම්ගේ මවුල ගන්න ඉස්සෙල්ලා බෙදන්නේ එයාගේ අංකයෙන් දෙකෙන්. ගුණ කරනවට හොයන්න ඕන එක්කෙනාගේ අංකය 3. එතකොට එන්නේ 0.3යි මවුල. අපෙන් අහන්නේ පිටවෙන H2 පරිමාව කොච්චරද කියලා. ඒක මෙහෙමයි සාවු පීහිදින. අපි දන්නවා සාවු පීහිදි මවුල එකක පරිමාව කොච්චරද? 22.4 ලීටර් නේ ළමයි. එහෙනම් එක මවුලයක් කියන්නේ 22.4ක් නම් මවුල 0.3ක පරිමාව හොයන්න මෙන්න අවශ්‍ය පිටවන පරිමාව මොකද කරන්නේ 0.3 ගුණ කරන්න ළමයි ලීටර් 22.4න්. එතකොට පිටවන පරිමාව ලීටර් වලින් හොයාගන්න පුළුවන්. 3 වරක් 4 12 එකක් ඉතුරුයි. 3 2 6 7යි 3 වරක් 2 6යි දශම ස්ථාන තියන්න ඕනේ දෙකක්. ලීටර් 6.7යි දෙක නැත්නම් ඝන ඩෙසිමීටර් 6.7යි දෙකයි. උත්තරේ එතකොට එන්නේ පස්වෙනි එක 7ට එන්නේ. හරි මේක 8 වෙනි ප්‍රශ්නෙට නම් පේසුරු පොතේ වැදිලා තියෙන්නේ වායු පාඩමට අදාළ ප්‍රශ්නයක්. අපි ඒක අතහැරලා යන් අපි රසායනික ගණන ටික විතරක් දැනට හදන නිසා. හරි ඒක මෙහෙමයි තියෙන්නේ. ඒත් තියෙන්නේ ඇලුමිනියම් මේ තනුක සල්ෆියුරික් වැඩිපුර ප්‍රමාණයක් සමග ප්‍රතික්‍රියා කෙරෙව්වම සාවුපීදී මුක්ත වන හයිඩ්‍රජන් වායු පරිමාව. හරි ලේසි. ඉස්සෙල්ලා අපි ඇලුමිනියම්ගේ මවුල ගාන හොයමු. එයාගේ ස්කන්ධ දිවි තියෙන 6.75. අපි දන්න ඕනේ මෞලික ස්කන්ධ 27යි මවුලයට ග්‍රෑම්. G කැපෙනෝ. බලමු 6.75 බෙදීම 27. බිංදුවයි 67ට 27 දෙකක් නේ. දෙවරක් හද 14 එකක් ඉතුරුයි 5.4 7න් 4ක් 3යි 6න් 5ක් 1යි 135ට 5වරක් 7 35යි 3ක් ඉතුරුයි 0.25යි ඇලුමිනියම්ගේ මවුල ගන්න. හරිද? දැන් ළමයි වලට කරන්න තියෙන්නේ මේ ඇලුමිනියම් ප්‍රතික්‍රියා කරවන්න කාත් එක්කද මේ H2SO සල්ෆියුරික් අම්ලෙත් එක්ක ප්‍රතික්‍රියා කරවන්න. ඇලුමිනියම් දන H2SO කොහොමද ලැබෙන්නේ? ඇලුමිනියම් සල්ෆේට්. දැන් මෙහෙමයි සංයුතා මාරු කරන්නේ. ඇලුමිනියම්ගේ සංයුතා 3යිනේ. ඒක මෙතන. සල්ෆේට් කියන්නේ සල්ෆේට්ගේ සංයුතා 2. ඒක මෙතන. ධන හයිඩ්‍රජන් වායුව. මොකද ලෝහ අම්ල සමග ප්‍රතික්‍රියාදී අනිවාර්යෙන් සක්කතා ශ්‍රේණියේ හයිඩ්‍රජන්ට උඩින් ඉන්න ලෝහයක් නම් තනුක අම්ල සමග අනිවාර්යෙන් H2 පිට කරනවා. හයිඩ්‍රජන් වායුව පිට කරනවා. තුලිත කරද්දී මෙතෙන්ට 2යි දෙන්න 3ක් දාන්න ඕනේ. ඒතකොට H2 ලා 3යි. හරි. දැන් මෙහෙමනේ අපි හොයාගත්ත ඇලුමිනියම්ගේ මවුල ගාන 0.25 ළමයි. එහෙනම් ස්ටොයිකියමිටි අනුව H2 කොච්චර මවුල ගානක් පිට වෙනවද?
එහෙනම් මෙන්න පිටවෙන H2 ගේ මවුල ගාන හොයමු. කොහොමද හොයන්නේ? 0.25 බෙදනවා ඉස්සෙල්ලා මෙතන අංකي දෙකකින්. ඉතින් හොයන්න ඕනේ H2 ගේ මවුල ගානනේ. අන්න ඒ අංකයෙන් ගුණ කරන්න. කියන්නේ 3ෙන් ගුණ කරනවා. එතකොට ඔන්න පිටවෙන H2 මවුල ගාන. එතකොට 3 වර 5 එකක් ඉතුරුයි 0.75 බෙදීම 2 0.3යි 7යි 5නේ. ඔන්න ඇත්තටම පිටවෙන H2 ගේ මවුල ගාන. හරිද? 7යි හරිනේ. දැන් අහන්නේ මවුල ගානේ අහන්නේ මොකද H2 ගේ පරිමාව. ඒත් H2 ගේ පරිමාව හොයන්න පුළුවන් මේ සාවුපීදී මේ 22.4ෙන් ගුණ කරලානේ. එහෙනම් මෙන්න H2 ගේ පරිමාව 0.375යි මවුල ගුණ කරමු 22.4යි ලීටර වෙලි. ඒ කියන්නේ 224 ගුණ කිරීම 375. 20යි දෙකක් ඉතුරුයි. 5 දෙක 10යි 12 එකක් ඉතුරුයි. 11යි 4ක් 4 28යි දෙකක් ඉතුරුයි. 14යි 16යි එකක් ඉතුරුයි. 15යි. 3 වරක් 4 12යි එකක් ඉතුරුයි. 3 දෙක 6යි 1යි 7යි. 3 වරක් 2 6යි. 0.8යි 2යි 10 එකක් ඉතුරුයි. 6යි 2යි 8යි 1යි 9යි 10 එකක් ඉතුරුයි. 7යි 5යි 12යි 1යි 13යි 14 එකක් ඉතුරුයි. 6යි 7යි 8යි. පරිමා දශම ස්ථාන තියන්න ඕනේ 4ක්නේ. ඒතර 8.4. එහෙනම් උත්තරේ එනවා හයිඩ්‍රජන්ගේ පරිමාව ලීටර් දැන් ගන්න ඩෙසිමීටර් කිව්වොත් හරි 8.4. ඒතරේ 4 වෙනි එක 9 වෙනි ප්‍රශ්නෙට එන්නේ. බෙන්සීන් ඊළඟට 10 වෙනි ප්‍රශ්නේ බෙන්සීන් ග්‍රෑම් 3.9ක් සම්පූර්ණයෙන් දහනය කිරීම සඳහා සෙල්සියස් අංශක 546 සහ 1.5 atm වලදී අවශ්‍ය වන ඔක්සිජන් පරිමාව තමයි අපෙන් අහන්නේ. හරි. දැන් බෙන්සීන් කියන්නේ තමයි C6යි H6. මේක සම්පූර්ණයෙන්ම දහනය කරගෙන ඔක්සිජන් එක ප්‍රතික්‍රියා කරනවා. එතකොට හැදෙනවා කාබන් ඩයොක්සයිඩ් දාන ජල වාෂ්ප. තුලිත කරද්දී කාබන් 6ක් නිසා මෙතෙන්ට 6ක් දාමු. H6ක් නිසා මෙතෙන්ට 3ක් දාමු. එතකොට O2 වල කොච්චර ඕනද බලන්න 6 වරක් 2 12යි. මෙතන 3යි 15. එහෙනම් 15 බෙදීම දෙකක් නෙන්නේ. හරි. අපි දැන් මේක භාග සංඛ්‍යා සාමාන්‍ය තුලිත කරනකොට තියෙන දෙන්නේ නැහැ. අපි මේක දෙකෙන් ගුණ කරනවා මේ භාගය අයින් කරා. දෙක අයින් කරා. එතන 2යි. මෙතන කෙරීම 15යි. දැන් දෙවරක් 6 12යි. මෙතන දෙවරක් 3 6යි. මොමයි ප්‍රතික්‍රියාව හැදෙන්නේ. දැන් ඔයාලට හොයා ගන්න පුළුවන් බෙන්සීන්ගේ මවුල ගාන නේ. බෙන්සීන්ගේ මවුල ගාන C6H6. ග්‍රෑම් ගාන 3.9. 3.9 බෙදන්න ඕනේ මේ අයගේ මෞලික ස්කන්ධය. ඒක 12 වරක් 6 72යි 72යි 6 කියන 78යි. 78යි. එතකොට මේක 39 වතාවක් 10 එක කරන්න මෙතන 78නේ. මේක මේ වගේ දෙකක් නේ එතකොට. දෙකෙන් එකක් කියන්නේ දශම 5. 0.05යි බෙන්සීන්ගේ මවුල. එතකොට බෙන්සීන්ගේ මවුල ගන්න අපි මෙතන ලියුවම දැන් ස්ටොයිකියම් විදිය අනුව O2 ගේ මවුල ගන්න හොයා ගන්න පුළුවන් නේද? මොකද කරන්න ඕනේ බලන්න. අවශ්‍ය වෙන O2 මවුල ගන්න මොකද කරන්නේ? 0.05 බෙදනවා දෙකෙන්. ගුණ කරනවා 15. හරිනේ. එතකොට 5 25 දෙකක් ඉතුරුයි 0.75 බෙදීම 2. ඔය තමයි මේ පිටවන O2 අවශ්‍ය වෙන O2 දහනයට අවශ්‍ය වෙන O2 මවුල ගන්න. අපෙන් ගහන්නේ O2 ගේ මවුල ගන්න නෙමෙයි ළමයි පරිමාව. ඒතකොට ඒකට ඕන වෙනවා 4 වෙනි පාඩමේ වායු පදාර්ථ වායු අවස්ථා කියන පාඩමේ PV සමානයි nRT කියන පරිපූර්ණ වායු සමීකරණ ඕන වෙනවා. ඔය ඊළඟ කොටස හදන්න. කියන්නේ වායු පරිමාව හොයන්න. අපි දැන් මේ හොයලා තියෙන O2 ගේ මවුල ගන්න ළමයි
මොකද මේක සාවූපීහිරි නෙමෙයිනේ සම්මත උෂ්ණත්වය හා පීඩනයේදී අපෙන් පරිමාය වුණා මේ මවුල ගාන ගුණ කරනවා 22.7. කලින් ගණන් දෙකේම හැදුවේ එහෙමනේ. ඒත් මේක කියලා නෑ සම්මත උෂ්ණත්වය හා පීඩනය කියලා වෙන උෂ්ණත්වයකුයි වෙන පීඩනයකුටයි දීලා තියෙන්නේ. එහෙනම් මෙහෙමයි කරන්නේ. මේ සමීකරණ අපි ගමු. ඒක උත්තර කරන්නකො v V සමාන වෙන්නේ nRT බෙදීම P ට. හරි. අපි මවුල ගාන හොයාගත්තනේ. මේක දෙකෙන් බෙදුව කියන්නේ 0.3යි 15ට දෙකේවා 7යි 14යි 10ට 5. එතකොට මවුල ගාන ඕක. 0.3යි 7යි 5යි මවුල. හරිද? R ගේ අගේ ළමයි නියතයක් 8.3යි 1යි 4යි ජූල් මවුලයට කෙල්විනයට. උෂ්ණත්වය දීලා තියෙනවා මේකේ 546 කියලා. 546ට වල කෙල්වින් කරන්න ඕනේ. සෙල්සියස් දාලා හරියන්නේ කෙල්වින් කරන්න ඕනේ. සෙල්සියස් අංශක උෂ්ණත්වයක් කෙල්වින් කරන්න 273ක් එකතු කරන්න ඕනේ. එතකොට 6යි 3යි 9 7යි 4යි 11ක් ඉතුරුයි 5යි 2යි 7යි 8යි. 819යි කෙල්වින්. බෙදීම පීඩනය 1.5යි ATM. තමයි ATM අපි පැස්කල් වලට හරවන්නත් ඕනේ. මේකයි සම්බන්ධය. 1 ATM සමානයි 1 ගුණ කිරීම 10 5යි පැස්කල්. එහෙනම් ATM පැස්කල් කරන්න එකවර 10 5න් ගුණ කරාම හරි. එහෙනම් මෙතන එකවර 10 5ට දැන් 10 5න් ගුණ කරනවා. එතකොට මේක පැස්කල් වර්ග මීටරයට නිව්ටන් කියලා ගන්න පුළුවන්. දැන් ඔන්න ඕක තමයි සුළු කරන්නේ. ඔක සුළු කරන්නේ මෙහෙම ගමු. 0.375 ගුණ කිරීම අපි 8.314ට ගන්න 25 බෙදීම 3 කියලා. හරිද? ඊට පස්සේ 1.5 10 5 819. දැන් බෙදන්න බලන්න. 5 වරක් 5 25යි 5 වරක් 0.3. 0.375 ගුණ කිරීම 5 ගුණ කිරීම 819 බෙදීම 0.9. හරි 10ට 5. මේක සුළු කරන්න ඕනේ 375 ගුණ කිරීම 5 25යි දෙකක් ඉතුරුයි 35යි 37යි 3ක් ඉතුරුයි 5 3 15යි 3යි 18යි. එතකොට දශම ස්ථාන 3යි 1.875 ගුණ කරන 819. පහයි 4ක් ඉතුරුයි 9ක් 7 63යි 63යි 4යි 67යි 6ක් ඉතුරුයි 9ක් 8 72යි 72යි 6 78යි 7ක් ඉතුරුයි 9ක 9 9 7යි 16යි 1 5 1 7 1 8 1 1යි 8 වරක් 5 40යි 4ක් ඉතුරුයි 8ක් 7 56යි 4යි 60යි 6ක් ඉතුරුයි 64යි 8කට 64 හරි 44ක් ඉතුරුයි 56යි 4යි 60යි 6ක් ඉතුරුයි 8 වරකට 64 64යි 6 77ක් ඉතුරුයි 8යි 7යි 15යි 5යි 7යි 5යි 12යි එකක් ඉතුරුයි 16 එකක් ඉතුරුයි 15 එකක් ඉතුරුයි 3යි 15 දශම ස්ථාන තියන්න ඕනේ 3ක්. අනේ කෑෂ් මට හැදේ පාන්නේ. එතකොට ඒක ආයි බෙදන්න ඕනේ 0.9. ඒ කියන්නේ 15356.25 බෙදීම 9. එතකොට එන්නේ වරක් 9යි 6යි 63 කියද්දි 7 වරක් 9යි 63යි
5ට බිඳුවයි. 56ට 8යි. 56 මේ 9ක් මේ 6යි. 54යි. එතකොට 22ට 2යි. එතකොට එන්නේ 1700 6.25 වතාවක් 10ට 5යි. ඒකකේ එන්නේ ළමයි ඝන මීටර. එතන එන්නේ SI ඒකක වලින් ඝන මීටරෙන් උත්තරේ එන්නේ. හැබැයි අපි ඒක ඝන ඩෙසිමීටර වලට හරවමු. මොකද සම්බන්ධය? ඝන ඩෙසිමීටර 1000ක් ඝන මීටර එකයි. ඒතර ඝන මීටර ඝන ඩෙසිමීටර හරවන්න 1000න් ගුණ කරන්න ඕනේ. 1000න් ගුණ කරන්න ගියාම 17.06යි 2යි 5නේ. මෙතන 10 ඍණ 5 10න් ගුණ කරන 10 ඍණ 2ක් එනවා. එතකොට මේක දශමික ස්ථාන දෙකක් ඉස්සරහ අරන් ගියාම හරියනේ. එතකොට 17.06 2යි 5 තමයි උත්තරේට එන්න ඕනේ පිටවන මේ වායු පරිමාවට. එතකොට ආසනසේ 10 තියෙනවා මේ 16.8යි එකක් කියලා. නේ? ඒ උත්තරේ ගන්න පුළුවන්. ඔක වැටෙවු 17යිනේ. ඒ උත්තරේ ගමු.